මරණින් මතු ජීවිතය. රේමන් මූඩි. පස්වන කොටස. තවදුරටත් බොහෝ ප්‍රකාශවල ඇතුළත් තවත් නිශ්චිත කරුණක් වී ඇත්තේ මෙම ආත්මික සිරුර කිසිදු බරකින් තොරව පවතින බවයි. මෙම කරුණට බොහෝ දෙනාගේ අවධානය මුලින්ම යොමු වී ඇත්තේ තමන් කාමරයෙන් සීලිම දෙසට පාවී යන විටදීය. තමා පාවෙන බව පිළිබඳ සංවේදනයක්, බර රහිත තත්ත්වය පිළිබඳ දැනීමක් හෝ සුළඟට ගසා යනවා බඳු හැඟීමක් යන අන්දමින් ඒ පිළිබඳ සඳහන් කර ඇත. සාමාන්‍යයෙන් භෞතික ශරීරය තුළ ජීවත් වෙද්දී ශරීරය හෝ එහි අවයව ගැන යම් තෝරාගත් අවස්ථාවකදී ඒවා ස්ථානගත වී ඇති ආකාරය ගැන ප්‍රත්‍යක්ෂතාවක් ඇත. එසේම අවකාශයේ ඒවායේ පිහිටීම, ඒවා චලනය වේද යන ආදී ගැනද ප්‍රත්‍යක්ෂතාවයක් පවතී. ඒවායේ සමබරතාව, ඒවා ඇසට පෙනෙන්නට තිබීම යන දේවල් පවතිනවත් හැර ඒවට සම්බන්ධව කිසියම් සංවේදීතාවක්ද පවතී. එනම් අපගේ මස්ගොබ, සන්ධි, බලනහරාදී චලනය පිළිබඳ පවතිනා වූ සංවේදීතාවයයි. මෙම සංවේදීතාව ගැන අපට නොසිතෙන්නේ, සෑම විටම නොදැනෙන්නේ නිරන්තර ක්‍රියාකාරීත්වය හේතුකටගෙන අපගේ අවධානයට හසු නොවන නොවැදගත් දෙයක් බවට පත්ව ඇති නිසාය. මෙම සංවේදීතාව යම් ලෙසක නැතිව ගියහොත් එහි අඩුව අපට ක්ෂණිකව දැනෙන බව නිසකය. එසේ වුවත් ඇත්ත වශයෙන්ම ආත්මික සිරුර තුළදී ශරීරයේ බර, චලනය, එහි පිහිටීම ආදිය පිළිබඳ සංවේදීතාවක් නොමැති බව දැනුණු අය මට මුණ ගැසී ඇත්තේ කීප දෙනෙක් පමණි. ආත්මික සිරුරේ ඉහත ලක්ෂණ එහි සීමාව ලෙස මුලදී පෙනී ගියත් ඒ හා සමාන වළංගුතාවක් ඇතිව ඒවා සීමා නොවන බවද කිව හැකිය. ආත්මික සිරුර තුළ සිටින්නෙක් තමා අවට සිටින්නන් සමග සමදදා පැවැත්වීමේදී විශේෂ හැකියාව සහිත වඩා වාසිදායක තත්ත්වයකට එළඹේ. එම තත්ත්වයට පත් වූ පුද්ගලයාට අන්‍යයන් දැකීමටත් ඔවුන්ට ඇහුම්කන් දීමටත් හැකියාව ලැබෙන නමුදු අන්‍ය පුද්ගලයන්ට ආත්මික සිරුර සහිත පුද්ගලයා දැකීමට හෝ ඔහුට ඇහුම්කන් දීමට හැකියාවක් නොමැත. ආත්මීය කය සහිත පුද්ගලයා දොරේ අගුලට අත තැබූ විට එය අත විනිවිද අනිත් පසින් මතුවෙයි. නමුත් ඒ නොවැදගත් කරුණක් බව ඔහුට අවබෝධ වන්නේ තමන්ට බාධාවකින් තොරව දොර විනිවිද අනික් පසට පහසුවෙන් ගමන් කළ හැකි බව දැනගත් විටය. මෙම අවස්ථාවට පත් වූ පසු ඉතා විස්මයජනක ආකාරයට තමන්ට ඕනෑම තැනකට ගමන් කිරීමට හැකියාව ඇති බව අවබෝධ වේ. ගමන් කිරීමේදී භෞතික වස්තු තවදුරටත් බාධකයක් නොවන අතර එක් තැනක සිට තවත් ස්ථානයකට මොහොතින් ගමන් කළ හැකි බව ඔවුහු දැනගනී. භෞතික ශරීරය තුළ සිටින්නන්ට මෙම ආත්මීය ශරීරය නොපෙනෙනවා පමණක් නොව මෙම තත්ත්වයට පත්ව අත්දැකීම් ලබාගත් අය නැවත භෞතික ජීවිතයට ඇතුළත් වූ පසු එම ආත්මීය සිරුරේ ස්වභාවය කුමක් වැනිදැයි පැහැදිලි කිරීමට නොහැකිවීමද පොදු ලක්ෂණයකි. ආත්මික සිරුරට යම් හැඩයක්, රූපකායක් පවතින බවට හා ශරීර අංගවලින් පවා එය සමන්විත වී ඇති බවට එකඟතාවක් පවතී. ආත්මික සිරුරේ ආකෘතිය සාමාන්‍යයෙන් වටකුරු හැඩයක් ගත් අවස්ථාවලදී පවා හැම විටම දෙකළවරක් සහිත නිමාවකින් යුක්ත බවද එයද යම් යම් අවයව සහිත වූ බවද වාර්තා වේ. මෙම නව ශරීරය පිළිබඳව එකිනෙකට වෙනස් වචන යොදා ගනිමින් පැහැදිලි කිරීමට උත්සාහගත්තද ඒ හැම එකක් තුළම ඇත්තේ එකම අදහස සූත්‍රගත කිරීමට ගන්නා වෑයමකි. ආත්මීය සිරුර හැඳින්වීම සඳහා විවිධ පුද්ගලයන් භාවිතා කළ විවිධ වචන හා වාක්‍ය ඛණ්ඩ අතර මීදුමක්, වලාකුළක්, දුමකට සමාන තත්ත්වයක්, වාෂ්ප ධාරාවක්, පාරදෘශ්‍ය වූ තත්ත්වයක්, වර්ණවත් වලාකුළක්, කෙස් රොදක්, ශක්ති රටාවක් වැනි ප්‍රකාශන දැකිය හැකිය. අවසාන වශයෙන් සෑම දිනම දැක් වූ පොදු අදහසක් වූයේ භෞතික ශරීරයෙන් බැහැර වූ අවස්ථාවේදී තමන් කාලයෙන් තොර තත්ත්වයකට පත් වූ බවයි. බොහෝ අයගේ මතය වී ඇත්තේ ආත්මික සිරුර තුළ ගත කළ අතරමැදි කාලය ගැන මධ්‍යස්ථ ලෙස විස්තර කළ යුතු වූවත් කාලය යන්න සාමාන්‍ය ජීවිතයේ මෙන් ඔවුන් ආත්මික සිරුර තුළ ලබාගත් අත්දැකීම් වලට බලපෑම් කළ අංගයක් නො වූ බවයි. ආත්මික සිරුර තුළ ජීවත්වලත් අත්දැකීම් විස්තර කරන පහත දැක්වෙන ප්‍රකාශවලින් එම ආත්මික සිරුරේ අරුම පුදුම ලක්ෂණ පෙන්නුම් කරයි. පළමු අත්දැකීම. වංගුවක් ගැනීමේදී මගේ මෝටර් රථය පාලනය කර ගැනීමට නොහැකිව
පාරෙන් ඉවතට පෙන ඈතට විසි වුණා. මට මතකයි නිල් පාට අහස පෙනුන වගේ. ඒ එක්කම මෝටර් රථය අගලකට පෙරළුණා. මෝටර් රථේ පාරෙන් ඉවතට පැන්න මොහොතේ මාව අනුතරකට පත් වෙලායි මම මටම කියාගත්තා. මේ මොහොතේ කාලය පිළිබඳ හැඟීමකින් තොර වූ පමණක් නොව මගේ ශරීරයේ භෞතික ස්වරූපය ගැනද හැඟීමක් තිබුණේ නැහැ. ඇත්තට මේ වෙලාවේ භෞතික ශරීරය හා සමග තිබුණු සම්බන්ධතාවය ගිලිහී තිබුණා. අනතුරු මගේ ආත්මික සිරුර භෞතික ශරීරයේ හිස මුද්දෙනින් පිට වූ බව දැනුණා. එය මට වඩා ඉහළින් එසවෙමින් තිබුණා. එක රිදුම් දෙන දෙයක් උනේ නැහැ. නිකම්ම වගේ ඉහළට එසවිලා මගේ හිසට ඉහළින් සිටියා. මේ ආත්මික සිරුරට කිසියම් ඝනත්වයක් තිබුණා. ඒත් භෞතික ශරීරයේ ස්වභාවයට සමානකමක් තිබුණේ නැහැ. ඒක කොහොම විස්තර කරන්නද මන්ද? ඒක හරියට තරංගයක් වගේ දෙයක් කියලා හිතෙනවා. ඒක භෞතික දෙයක් නම් නෙවෙයි. සමහරට විද්‍යුත් ධාරාවක් වගේද කියලාත් හිතන්න පුළුවන්. මොනවනත් ඒ කුමක් හෝ දෙයක් බව නම් කියන්න පුළුවන්. කුඩායි වෘත්තාකාරයි වගේ. ඒත් සීමාවක් මායිමක් එහෙම තිබුණේ නැහැ. සමහර විට වලාකුළකට සම කරන්න පුළුවන්. එය ඒටම අයත් කොපුවක් තුළ තිබුණ දෙයක් වගේ කියලා හිතෙනවා. මෙම ආත්මික සිරුර මගේ භෞතික ශරීරයෙන් ඉවත් වුණා. එහි විශාල කෙළවර මුලිනුත් කුඩා කෙළවර අන්තිමටත් පිට වුණා. ඒක අතිශයින්ම සැහැල්ලු සැනසිලිදායක තත්ත්වයක්. මගේ භෞතික සිරුරේ තිබුණු වෙහෙසජනක බව මේ තත්ත්වයේදී තිබුණේ නැහැ. භෞතික ශරීරයෙන් සම්පූර්ණයෙන්ම වෙන්නුණු බවක් දැනුණ අතර නව ශරීරයේ කිසිම බරක් තිබුණේ නැහැ. මේ මුළු අත්දැකීමම ඌ වඩාත්ම සිත් පැහැරගත් සිද්ධිය උනේ මගේ ආත්මික සිරුර හිසේ ඉදිරිපස කොටසට ඉහළින් එල්ලෙමින් තිබුණු අවස්ථාවයි. ඒක හරියට ඉවත් වෙලා යනවද නැත්නම් නවතිනවද යන්න තීරණය කරන්න දෙගිඩියාවෙන් යුතු උත්සාහ ගන්නා වගේ තත්ත්වයක්. ඒ වෙලාවේ කාලය ගල් ගැහිලා නැත්නම් කාලය නැවතිලා වගේ දැනුණා. මෙම අනුතරේ මුල් කොටසේ අවසාන කොටසේ සිදුවන දේවල් හරිම වේගයෙන් සිද්ධ වුණා. ආත්මික සිරුර භෞතික ශරීරයට ඉහළින් එල්ලී තිබුණු විශේෂ අවස්ථාවේ සිට මෝටර් රථයේ ගොඩැල්ල උඩින් ගිය අවස්ථාව දක්වා දිගු වේලාවක් ගත වුණා. මේ මොහොතේ මට මෝටර් රථය සමගවත් මගේ භෞතික ශරීරය සමගවත් කිසිම සම්බන්ධතාවක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ මම සම්බන්ධකම් පැවැත්වුවේ මගේ හිත සමග පමණයි. මගේ ආත්මික සිරුරට කිසිදු භෞතික ලක්ෂණයක් තිබුණේ නැහැ. නමුත් මට මේ தත්ත්වය විස්තර කිරීමට සිදු ඇත්තේ භෞතික පදනමක් සහිත වචන යොදාගෙනයි. මට ඒට ක්‍රම රසකින් වචන වැඩි ප්‍රමාණයක් භාවිතා කළ හැකි. ඒත් කිසිම ක්‍රමයක් මේ සැබෑ தත්ත්වය සමග ගැලපෙන්නේ නැහැ. එහි නියම ස්වභාවය පැහැදිලි කරන එක හරිම අසීරුයි. අන්තිමට මෝටර් රථය පොළවේ හැපී අනෙක් පැත්තට පෙරුණා. ඒ අනතුරින් බෙල්ලේ උලක්කුවයි කකුලේ තුවාලකුයි විතරයි මට සිද්ධ වුණේ. දෙවන අත්දැකීම. සැබවින්නේ මම මගේ සිරුරින් බැහැරව වෙනත් යමකට ඇතුළු වූවක් බඳු තත්ත්වයක්. මම පත් වුණේ කිසිම දෙයක් නැති තත්ත්වයකට කියලා මට හිතෙන්නේ නැහැ. නමුත් ඒ තවත් සාමාන්‍ය මිනිස් සිරුරක් නම් නොවේ. ඒ වඩා මදක් වෙනස් දෙයක්. එහි හැඩය සැබෑ මිනිස් සිරුරට වඩා වෙනස්. එසේම එහි හැඩය ගෝලාකාර ස්වභාවයක් ගත්තෙත් නැහැ. ඒට වර්ණ වලින් තොර හැඩයක් තිබුණා. ඒට අත් කියා කිව හැකි අවයවත් තිබුණා. ඒ කුමක්දයි පැහැදිලි කිරීම අසීරුයි. මට අවට තිබූ හැම දෙයක්ම අසිරිමත් විදියට පෙනුණා. මගේ භෞතික ශරීරයත් එහි තිබුණා. ඒත් මම ඉන්නේ කුමනාකාර සිරුරකද කියලා මම ඊතරම්ම හිතුවේ නැහැ. සෑම දෙයක්ම අධික වේගයෙන් සිදුවන බවක් පෙනුණා. කාලය මේ වෙනට සැබවින්ම පවතින සාධකයක් වූයේ නැහැ. ශරීරයෙන් පිටතට ගිය සැනින් සෑම දෙයක්ම වේගයෙන් සිදුවන බවක් පෙනෙනවා. තුන්වන අත්දැකීම. මට මතකයි මම ශල්‍යගාරයට රැගෙන යනවා. ඉන්පසු පසු කළ පැය කීපය බෙහෙවින් තීරණාත්මක වුණා. ඒ මුළු කාලයම මම ගත කළේ මගේ භෞතික ශරීරයට ඇතුළු වෙමින් හා පිට වෙමින් මගේ භෞතික සිරුර දෙස ඉහළ සිට බැලීමට හැකියාව තිබුණා. ඒ අවස්ථාවේ මම ගත කළේ කිසියම් ආකාරයක ශරීරයක. නමුත් ඒ භෞතික ශරීරයක් නොවේ. මට ඒ ගැන කිව හැකි උචිතම ආකාරය වන්නේ ඒ යම් අන්දමක ශක්ති රටාවකට සමාන තත්ත්වයක් බවයි. ඒ පිළිබඳ තවදුරටත් වචනේ විස්තර කළොත් එය පාරදෘශ්‍ය සිරුරක්. එබැවින් මෙම ආත්මික සිරුර භෞතික ශරීරයට ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් ගත් අතරම ඒ වෙනස් අවයව වලින් යුක්ත වුණා. හතරවෙනි අත්දැකීම. මගේ හෘද ස්පන්දනය නැවතුණු පසු මට දැනුනේ මම වටකුරු බෝලයක හැඩයක් ගත්ත බවයි.
සමහර විට මට දැනුණු හැටියට එම වටකුරු බෝලේ බාස්කට් බෝලයක් බඳු කුඩා බෝලයක් බවට මාව පත් වුණා. ඇත්ත වශයෙන් ඒ ආකාරයෙන්ම පැහැදිලි කරන්න බෑ. පස්වන අත්දැකීම. මම මගේ ශරීරයෙන් මිදලා යාර 10ක් විතර දුරක සිට ඒ දෙස බලා සිටියා. නමුත් ඒ වන විටත් මම මා ගැන හිතුවේ භෞතිකව ජීවත් වෙමින් සිටි ලෙසයි. එසේ සිතන විට මා සිටියේ මගේ සිරුරේ උසට සමාන මට්ටමකයි. නමුත් මා ඒ වන විට සිටියේ එවැනි භෞතික සිරුරක නොවේ. මට දැනුනේ මම එක්තරා අන්දමක කොපුවක් එසේ නැත්නම් ඊට සමාන දෙයක් කියලා. ඒට එවැනි නිශ්චිත රුවක් තිබුණා. ඒ විනිවිද පෙනෙන ස්වරූපයක් ගත් නිසා මට ඒ හොඳින් පේනුනේ නැහැ. ඒත් ඒ සම්පූර්ණයෙන්ම පාරදර්ශී තත්ත්වයක් නොවේ. මම යම් අන්දමක ශක්තියක් බවට පත් වුණා. ඒ ඇතැම් විට කුඩා ශක්ති බෝලයක් වැනි තත්ත්වයේදී දැනුනේ නැහැ. එසේ වුවත් වෙනත් පුද්ගලයන් මෙම නව ශරීරයේ හැඩය තම භෞතික ශරීරයේ හැඩයට සමාන කර ඇත. භෞතික ශරීරයෙන් නික්මී සිටි එක් කාන්තාවක පැවසුවේ මගේ භෞතික ශරීරයේ ස්වරූපය එනම් අත්පා මෙන්ම අනිත් හැම ශරීරාංගයක්ම මේ වෙනකොටත් ඒ ආකාරයටම ඇති බවක් මට දැනුණා. බර නැති තත්ත්වයක සිටින විටකදී පවා මගේ භෞතික ශරීරයේ තිබුණු සෑම අංගයක්ම තිබුණු බවක් මට හැඟුණා. ආදී වශයෙනි තමන්ට නැවත පණ ලබා දීමට ගන්නා උත්සාහය සීලීමට මදක් පහළ සිට බලා සිටි කාන්තාවක් පැවසුවේ මම සම්පූර්ණ වැතුරුණු ඉරියව්වකින් පහළ බැලුවා. මම මගේ කකුල සලවා බැලුවා. ඒ මොහොතේ මගේ එක කකුලක් අනිකට වඩා උණුසුම්ව තිබුණු බවක් දැනුණා. මෙම ආත්මික සිරුර තුළදී එහා මෙහා යාම කිසිම අවහිරයක් නැතිව කළ හැකියාවක් මෙන්ම සිතුවිලිද ඒ අයුරින්ම අවහිර රහිතවත් ඉතා ශීඝ්‍රවත් මතුවන බව වාර්තාවලින් පෙනේ. නැවත නැවත වාර්තා වන එක් දෙයක් නම් ආත්මික සිරුර තුළට පිවිසීමෙන් අනතුරුව භෞතික ශරීරය සහිත අවස්ථාවට වඩා ශ්‍රීග්‍රේන් හා පැහැදිලි ලෙස සිතීමට හැකියාවක් ඇතිවන බවය. උදාහරණයක් ලෙස එක් මිය ගියා එක් මට මෙසේ පැවසුවේය. මේ ජීවිතේ නොකළ හැකි සිතන දේ ඒ අවස්ථාවේදී කළ හැකි දේ බවට පත්ව තිබුණු එය ඉතා ප්‍රසන්න අත්දැකීමක් වුණා. සිතුවිලි තාමත් පැහැදිලි තත්ත්වයකට පත් වුණා. මගේ සිත සියල්ල බාරගෙන මා වෙනුවෙන් සියල්ල ඉටු කළා. එක දෙයක් ගැන දෙතුන් වරක් සිතන්න අවශ්‍ය වුණේ නැහැ. මොනියම් ලෙසකින් හෝ මට අවශ්‍ය වන්නේ කුමක්ද? ඒ සුළු මොහොතකින් මා අද්දුටුවා. මම මෙබඳු තත්ත්වයක අත්දැකීම් ලැබුවේ ජීවිතේ ප්‍රථම අවස්ථාවටයි. ආත්මික සිරුර තුළින් ලැබෙන ප්‍රත්‍යක්ෂය භෞතික සිරුර තුළින් ලැබෙන ප්‍රත්‍යක්ෂයට කිසියම් සමානකමක් දක්වන්නක් මෙන්ම ඒට අසමානතාවක්ද දක්වයි. සමහර අංශ දෙස බලන විට ආත්මික සිරුර මගින් ලැබෙන ප්‍රත්‍යක්ෂයේ සීමා පවතී. ආත්මික සිරුරේදී ශරීර අභ්‍යන්තර චලන පේශීන්ගේ ඇදීම් හැකිලීම් වැනි දැනීම් නොපවතී. එසේම ඇතැම් අවස්ථාවල උණුසුම් වැනි තත්ත්වයක් නොදැනෙන බව දක්වතත් වෙනත් නිදර්ශනවල තමන්ට ඉතා සුවදායක උණුසුමක් දැනෙන බව සඳහන් කරයි. මා පරීක්ෂා කළ එකම සිද්ධියකදීවත් භෞතික සිරුරින් බැහැරව සිටි අවස්ථාවක ගන්ධ සුවඳ දැනුණු බව සඳහන් කර නැත. අනිත් අතට භෞතික තලයේදී ඇතිවන සංවේදනවලට සමාන වූ සංවේදන ආත්මික සිරුර තුළදීද ඇතිවේ. ආත්මික සිරුරේ සිටින විටදී පවතින ශ්‍රවණය, දෘෂ්ටිය භෞතික තත්ත්වයේදී පවතින එම සංවේදන හා නියත ලෙසත් ඍජු ලෙසත් සම්බන්ධතාවක් පවතී. ආත්මික සිරුර තුළදී මෙම සංවේදන පිළිබඳව භෞතික තලයේ ඇති සීමා මායිම් ඉක්මවා ගොස් වඩා පිරිපුන් තත්ත්වයකට පත්වේ. මරණයට පත් වූ වෙලේ තම දැකීමේ හැකියාව විස්මය ඇති කරන තරම් කෙතරම් බලවත් වූවාද යන්න ගැන එක් අයෙකු පැවසුවේ. එච්චර දුර මා දකින්නේ කොහොමද කියලා මට තේරුම් ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. කාන්තාවක් මෙම අවස්ථාව සිහි කළේ ආත්මික සිරුර තුළදී තිබූ හැකියාවන්ට කිසිම සීමාවක් තිබුණේ නැහැ. මට බලන්න ඕනේ කොතනද? එතන බලන්න පුළුවන්කම තිබුණා. හරියටම කියනවා නම් මට හැම දෙයක්ම හැම තැනක්ම බලන්න පුළුවන්කම තිබුණා.